හිත ආරක්ෂා වෙන, කය වචනේ සංවර වෙන ජීවිතයක් අපිට උපදවා ගන්න පුළුවන් නම් මේ සියලු ආරවුල් අරුබුද හමුවේ ඒ තමයි වටින්නේ. එය නොවි ඔබ මුළු මහත් පෘථුවියටම රජකම් කළත් ඒ තරම් වටින්නේ නැහැ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මොකක්ද දේශනාවේ තියෙන්නේ? පතව්‍යා ඒක රජ්‍යේන, මුළු මහ පෘථුවියටම රජ කෙනෙක් වෙනවා. පතව්‍යා මුළු පෘථුවියටම රජ. සග්ගස්ස ගමනේනවා, සුගතියේ ගිහිලා ස්වර්ග දිව්‍ය ලෝකෙක උපදිනවා. සබ්බ ලෝකාධිපච්චේන, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කියන හැම ලෝකයකටම අධිපති වෙනවා. ඔය මහා බ්‍රහ්ම කියන්නේ කියන්නේ වසඟේ පවත්වන මහා ප්‍රබල චරිත තියෙනවා. මේ සසරේ කර්මානුරූප උපදින. ඒකට කියනවා සබ්බ ලෝක, මුළු ලෝකයට අධිපතිකම ලැබනවට සෝතාපට්ටි ඵලං වරං. ආරෂ්ඨ මාර්ගයට පැමිණීම උතුම් කියනවා. ආරෂ්ඨ මාර්ගය පරිපූර්ණ කිරීම නෙමෙයි. ආරෂ්ඨ මාර්ගයට පැමිණීම අර ඔක්කොම කරුණ වලට වඩා උතුම් කියනවා.